හයි ළමයි අද මම ඔයාලට කියලා දෙන නිවැරදිව පොල් සම්බලයක් හදා ගන්න ආකාරය. මෙන්න මේ විදිහට පොල් ගෙඩියක් අරගෙන පොල් ගෙඩියක් නේ පොල් බෑයක් අරගෙන හන්දක් ආදාරෙන් ගා ගන්න ඕනේ. ගා ගන්න රාජිතක මාරු වෙනට කරන්න දෙයක් නෑ ගා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට ලුණු ගෙඩියක් අරගෙන චූටි කැරි වලට කපා ගන්න ඕනේ. ඒක චුට්ටක් අමාරුයි උනාට කරන්න දෙයක් නෑ හදා ලුණු කපන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට අපි ගාගත්ත පොල් වලට දා ගන්නවා මිරිස් කුඩු වල දා ගන්න ඕනේ. වල සැර අඩුවෙන් කරා මිරිස් කුඩු චුට්ටක් දා ගන්න. සැර ගොඩක් කරනවා මිරිස් කුඩු ගොඩක් දා ගන්න. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට චූටි කපාගත්ත ලුණු ටික දාන්න ඕනේ පොල් ටිකට. ඊට පස්සේ දෙහි ගෙඩියක් කපා ගන්න ඕනේ. දෙහි ගෙඩියක් කපාගෙන ඉන්නලා අපි අර දාගත්ත පොල් සම්බෝල හොඳට අනන්න ඕනේ. ඊට පස්සේ මේකට දෙහි විතරක් නෙවෙයි ඔයාලා අමතක නොකර මේකට දාන්න ඕනේ ලුණුයි දෙහි ලුණුයි ඔක්කොම දාලා ඉවරලා පොල් සම්බෝල මෙන්න මේ ආකාරයට ලස්සනට අනා ගන්න ඕනේ. අනා ගන්න ලස්සනට අනා ගන්න බෑ නම් මේ පොල් සම්බෝල ඇත්තටම රස නැහැ. ඒක හොඳට අනන්න ඕනේ. ඒක තමයි රස. ඊට මෙන්න මේ ආකාරයට දෙහි දාලා ආයෙත් පාරක් මේක ලස්සනට අනා ගන්න. පේනවා නේද තමයි පොල් සම්බෝලේ කලර් එක. Oh my god හරිම රසවත්. මේ ආකාරයට පොල් සම්බලයක් අනා ගන්න බෑ නම් වැඩක් නැහැ. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට තලාගත්ත ඉඟුරු කෑල්ල අරගෙන ඒක දාන්න ඕනේ පොල් සම්බෝලෙට. නෑ ගායිස් පොල් සම්බෝලෙ නේ මේක දාන්න ඕනේ තේකට. තේකට මේ ආකාරයට කලින් දැම්මා වගේ සීනි හැඳි පහක් මදි නම් 10ක් විතර දාගන්න. ඔයාලා දියවලියව තියෙනවා නම් සීනි හැඳි දාගන්න පුළුවන් 2ක් 3ක් විතර. අපිට යම නැති හින්දා අපි දාගත්ත සීනි 10ක් විතර. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට පාංගිලියක් ගෙනල්ලා ඒක පොඩි කෑලි වලට කපලා කන්නයි තියෙන්නේ. කොහොමද ළමයි? ඉඟුරු දාපු ප්ලේන්ටියක් එක්ක හොඳම රස පොල් සම්බෝලෙත් එක්ක පාන් කනකොට ඒ දැනෙන ෆීලිං එක oh my god පා වෙනවා වගේ. ඔයාලා try කරලා බලන්න. අපි වගේ බෝඩින් වාසී හොස්ටල් වාසී ජනතාවට නම් මේක හරිම රසවත් කෑමක්.